සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. ඔන්න අදත් පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා යාළුවා වෙනුවෙන්. මේකත් ඔයාලට වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා නේ. මීට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒකෙදි මම කිව්වා channel එකක් හදන්න යාළුවනේ බල ඉන්න එපා. මේක තමයි හොඳම වෙලාව ඔයාලට channel එකක් හදන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා සමහර විට channel එකක් මේ වෙද්දි හදලා ඇති ආදරණීය නංගි කෙනෙක් මල්ලි කෙනෙක් සමහර විට තාමත් හදන්න හිතාගෙන ඉන්නවත් ඇති. ඉතින් හදපු නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට ආදරණීය යාළුවෙකුට මේ වීඩියෝ එක වැදගත්තේ ඒ වගේම හදන්න හිතාගෙන ඉන්න ආදරණීය යාළුවෙකුටත් මේ වීඩියෝ එක වැදගත්තේ. ඒ වගේම මගේ යාළුවේ ඔයා බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාටත් YouTube channel එකක් හදාගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඒ වගේම ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාටත් YouTube channel එකක් හදාගෙන ඉන්න එක වැදගත් වෙනවා. මම එහෙම කියන්නේ මගේ යාළුවේ ඔයාගේ පුංචි බිස්නස් එක දියුණු කරගන්න පුළුවන් ඔයාගේ channel එක හරහා. ඔයාට ඔයා කරන නිෂ්පාදනයන් ලෝකයටම ඉදිරිපත් කරන්න පුළුවන් ඔයාගේ මේ channel එක හරහා. හිතන්නකෝ ඔයා ගෙදර වැඩ කරන අතරතුර ඔයා මොනවා හරි නිෂ්පාදනයක් කරනවා කියලා. නිකන් ඔයා කම්මැලිකමට ගෙදර ඉඳි බෝල් බෑන්ඩ් හදනවා. හැබැයි ඔයාට පුළුවන් ඒ හදන බෝල් බෑන්ඩ් කීපයක් වීඩියෝ කරලා ඔයාගේ channel එකට දාන්න නේද? අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට ඒ බෝල් බෑන්ඩ් කැමති කට්ටිය ඉන්නවා නම් මිලට ගන්න ඔයාගෙන් අහයි. ඉතින් ඒ විදිහට ඔයාගේ channel එකේ ඔයාටම කියලා ව්‍යාපාරයක් විදිහට ඔයාගේ නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම මගේ යාළුවේ ඒක හරහා ඔයාට මුදල් උපයන්න පුළුවන් වගේම ඔයාට පුළුවන් YouTube channel එක හරහාත් මුදල් උපයන්න පුළුවන් නේද? ඉතින් ඒක හින්දා මගේ යාළුවේ ඔයාටම කියලා YouTube channel එකක් ඔයා පටන් ගන්න. ඉතින් මට අදත් පුංචි පිට මං YouTube එකේ ලැබපු අත්දැකීම් තුලින් ඔයාලට දෙයක් කියන්න හිතුණා. ඉතින් මේ දේවල් ඔයාට වැදගත් වෙයි. ඉතින් දැන් හිතන්නකෝ අර ඉස්සරවම කිව්වා වගේ YouTube channel එකක් පටන් ගත්තා. ඒකට ඔයා videos දැන් දාලා තියෙනවා. ඉතින් ඒ videos වලට දැන් ඔන්න ඔයා subscribers එකතු කරගන්නවා නේද? ඉතින් අර මම කලින් කිව්වා වගේ කියලා මුල් කාලේ ඉතින් ඔන්න ඔහම හදාගත්තා කියන්නකෝ. දැන් ඔයා channel එකක් හදාගෙන ඔයා එකට videos දාලා තියෙනවා. අවුරුදු 5කින් බලවුවත් ඒ channel එක ඒ විදිහටම තියනවා නම් ඉතින් ඒක තේරුම් නැහැ. ඔයාටත් එතකොට channel එක එපා වෙනවනේ නේ. ඉතින් ඒක හින්දා මම අර කිව්වේ මුලින් subscribers ලා ටිකක් කියලා හදාගන්න. ඉතින් ඒක ගානක් නැහැ. ඉතින් මමත් එහෙම හදාගත්තේ. ඉතින් මොකද සමහරක් channel තියෙනවා හදපු ගමන් මේකට වීඩියෝ එකක් දාපු ගමන්ම subscribers ලාත් එකතු වෙනවා views යනවා මෙන්න මේ දේවල් වෙනවා. හරි. දැන් ඔන්න ඔය කොහොම හරි දැන් ඔයාලා subscribers ලා ටිකක් එකතු කරගෙන ඉන්නවා. දැන් ඔයාලා videos දානවා අප්ලෝඩ් කරනවා channel එකට. එතකොට එතනදී ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. අනේ ඔයා දාන videos වලට views නැහැ. දැක්කෝ 10යි 15යි 20යි මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. හැබැයි ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. එහෙම වුණා කියලා ඔයා videos දාන එක නවත්තන්නත් එපා. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ YouTube එක ඇතුලේ තියෙන්නේ කෘත්‍රිම බුද්ධිය නේ. ඉතින් මේක ඇල්ගොරිතම් එක නේ. ඒ ඇල්ගොරිතම් එකට අනුව තමයි මේ YouTube එක වැඩ කරන්නේ. ඉතින් ඔයා videos එක දිගට දාන්නේ YouTube එක තේරුම් ගන්නවා මේ channel එක හොඳට පවතින channel එකක්. මේක නිතරම ක්‍රියාත්මක වෙන channel එකක්. ඒක හින්දා මෙන්න මේ හින්දා එයා බලලා ඔයාගේ videos තවත් පිරිසකට යවනවා බලන්න. ඉතින් අන්න ඒ තැනට එනකම් ඔයාගේ ගමන හැමීට යන්න. නවත්තන්න එපා මේක මගදී. ඉතින් හිතන්න ඔයා videos දාලා ඔයාට එපා වෙනවා මගදී නවත්තනවා කියලා. හැබැයි ඒ නවත්තවුවට පස්සේ එතනින් එහාට ඔයා අවුරුද්දකින් videos දානවා කියනකො එතකොට අර කලින් තරම්වත් සමහර විට ඔයාට views නැති වෙන්න පුළුවන්. ඒකින්ද මම කියන්නේ එක දිගට videos දාන්න. මොපච්චි ආයේ පේනනේ මම මේ වීඩියෝ අරන් ඉන්නේ අන්න ඔය විදිහට ගෙදරත් තියාගෙනම තමයි යන්නේ. ඉතින් ඒකින්ද චූටි බාධායි. ඒකින්ද වැඩි හිතන්න එපා. එයා තරහ වෙලා ගියා මගෙත් එක්ක. ඉතින් ඔයා ඒකින්ද වීඩියෝස් දාන එක කොතනකදීවත් නවත්තන්න එපා. එහෙම දාලාම තමයි මේක හදාගන්නත් ඕනේ. channel එක
අප් කරගන්න නම් තියෙන එකම විසඳුම ඔයා හොඳ වීඩියෝස් දාන්න. ඒ වීඩියෝස් නොනවත්ව දාන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඔයා මේ වීඩියෝස් දාන්න වෙලාවක් තියාගන්න. දිනයක් තියාගන්න, වෙලාවක් තියාගන්න. ඒ වෙලාවට ඒ දිනේට අනුව වීඩියෝස් දාන්න. හිතන්නකෝ ඔයා වීඩියෝ එකක් දානවා අද. ඒකලා ඔයා සමහර විට ආයෙ මාසෙකින් දානවා. ඒත් සමහරක් කරලා හිතුණක් දානවා. නැත්තම් ආය දවස් 5කින් ඔහේ හිතන වෙලාවට දාන. එක්ක රෑ 12ට දානවා. එක්ක උදේ 9ට දානවා. අන්න එහෙම දානවා. එතකොටත් මෙයා තේරුම් ගන්නවා YouTube එක තේරුම් ගන්නවා මේ channel එක විධිමත්ව සිදු වෙන්නේ නැහැ කියලා. එතකොට ඔයාගේ වීඩියෝස් බලන්න යවන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් අර ඉස්සරවම මේකෙදි කරන්නේ ඔයාගේ channel එක subscribe කරලා තියෙන පිරිසක් ඉන්නානේ. අන්න ඒගොල්ලන්ට තමයි ඔයාගේ වීඩියෝ එක දාන්නේ. ඊට පස්සේ තමයි අනිත් කට්ටියට බෙදන්නේ. අන්න ඒකින්ද හොඳට මතක තියාගන්න වීඩියෝස් දාන්න. ඒක තමයි අංක 1. නවත්තන්න එපා කොතනකදීවත්. views අඩු වුණා කියලා ඔය පසුබට වෙන්න එපා. එක තැනක් එනවා. ඒ තැනින් එහාට ඔයාගේ අනිවාර්යෙන් මේ වීඩියෝස් views යනවා. ඒ වීඩියෝස් වලට views යනවා. ඒකෙන්ද දුක් වෙන්න එපා හන්නේ. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. මේ කියන්න යන කාරණේ විශේෂයෙන් ඔයාලා හැමෝටම වැදගත් වෙනවා. මේ channel එක කලතින් කරන්න ඉන්න, channel එකක් කරගෙන යන, ඒ වගේම හිතාගෙන ඉන්න. මේ හැමෝටම වැදගත් වෙන මෙන්න මේ කාරණේ මොකක්ද දන්නවද? ඔයාගේ වීඩියෝස් වලට කච්චිය දානවනේ ආදරණීය කමෙන්ට් නෑ. එතකොට කෙනෙක් අපේ වීඩියෝ එකක් බලලා පෙළඹෙනවා කියන්නේ කමෙන්ට් එකක් දාන්න පෙළඹෙනවා කියන්නේම අපිට සතුටට කාරණයක් නෙවෙයිද? හිතන්න අපිට වීඩියෝ එකක් බලන්න පුළුවන්. බලලා අනේ මොකටද මේකට කමෙන්ට් එකක් දාන්නේ කියලා නිකන් අතහැරලා දාන්න පුළුවන් නේ. හැබැයි කෙනෙක් වීඩියෝ එකක් බලලා එයාගේ හිතට ඇල්ලුවොත් නේ ඒකට කමෙන්ට් එකක් දාලා යන්නේ. එතකොට ඒ දාලා යන කමෙන්ට් එක ආදරණීය කමෙන්ට් එකක් නෙනේ. ඒක ආදරණීය කමෙන්ට් එකට ඔයා සමහරට එයා දාන්නේ heart එකක් විතරක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම දැම්මත් ඔයා එයාට ආදරණීය ප්‍රතිචාරයක් දක්වන්න. ආදරණීය රිප්ලයි එයා වීඩියෝ එක බලුවා විතරක් නෙවෙයි. එයා හරි ආදරණීය අපිට වචනයක් හරිය කියලා යනවා. ඒකින්ද ඒ ආදරණීය වචනයට ඔයා හරි ආදරණීය රිප්ලයි එකක් එයාට දෙන්න. මොකද ඒක ඔයාගේ channel එකට වටිනවා. ඔය channel එකට කමෙන්ට් එකක් like එකක් වැටෙනවා කියන්නේ තවත් වැදගත් දෙයක්. මොකද දන්නවද? ඒකත් YouTube algorithm එකෙන් තේරුම් ගන්නවා කෙනෙක් like කරද්දිත් තේරුම් ගන්නවා මේකේ මොකක් හරි වටිනාකමක් තියනවා කියලා තේරුම් ගන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාදුනත් තේරුම් ගන්නවා මේකේ මොකක් හරි වැදගත්කමක් තියනවා කියලා එයා තේරුම් ගන්නවා. අන්න ඒකත් එක හේතුවක් ඔයාගේ channel එක ඉස්සරහට ගෙන යන්න. ඒ වගේම අනිත් එක තමයි සමහරක් කට්ටිය ඉන්නන එක මානසිකත්ව තියෙන යාළුවෝ මිනිස්සු අපි අතර ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සමහර විට ඔයාගේ channel එකේ ඔයාගේ වීඩියෝ එකේ බලලා නරක විදිහට මොන හරි ලියලා යනවා ඇති. හැබැයි ඔයා ඒවා පස්සේ දුවන්නත් එපා. එයා ලියලා ගියපු දෙයක් එයාට තියෙයි ඉතින් නේ. ඒකින්ද ඔයා ඒක පස්සේ දුක් වෙන්නවත් ඔයාගේ channel එක නවත්තන්න ඕනේ කියලාත් හිතන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න. ඒ ලියන කෙනෙක් ඒ විදිහට ලියලා ගියදී. ඒක ඉතින් අපිට නවත්තන්න බෑනේ නේ. ඔයාටවත් මටවත් කෙනෙක්ට හිතන දෙයක් ඕක ලියන එක නවත්තන්න බෑ. කෙනෙක්ට නරක විදිහට දෙයක් හිතනත් ඕක ලියන්න එයා නරක විදිහට ලියලා යනවා. කෙනෙක්ට ආදරණීය දෙයක් ඕක ලියන්න හිතනත් ආදරණීයව ලියලා යනවා. ඉතින් මේ හැමදේම අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ channel එකක් කරන්දී. ඒකින්ද කෙනෙක් නරක විදිහට ලියලා ගියා හෝ ඒක ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න එපා. ඔයා කොතනකවත් පසුබට වෙන්නත් එපා. ඔයාගේ channel එක නවත්තනවා කියලා. ඔයා ඔයාගේ ගමන යන්න. මොකද විශේෂයෙන් මම මේ දේවල් කියන්නේ අලුතෙන් channel එකක් කරනකොට ඒ කරන කෙනෙකුට හිත රිදෙන වචනයක් ඕකේ ලිව්වහම සමහර විට ඒ channel එක නවත්තලා දාන්න හිතේ. නැහැ එහෙම කරන්න ඕනේ නෑ නේ. අපි තව කෙනෙක් කෙනෙන් අපි කරගත්ත දෙයක් නැති කරගන්න ඕනේ නැහැනේ. අන්න ඒක තේරුම් ගන්න. ඔන්න ඔය අතර තවත් පුංචි කාරණයක් මතක් කරන්න මේකත් ඔයාලට වැදගත්ේ. ගොඩාක් වෙලාවට channel එක monetize කරන්න බලාගෙනම channel එකක් කරන මගේ යාළුවෙක් ඉන්නවා නම් ඔයා ගොඩක් වෙලාවට ඔයාටම අදාළ වීඩියෝස් දාන්න. තව කෙනෙක්ගේ වීඩියෝස් ඔයාගේ channel එකේ දාන්න එපා. පුළුවන් තරමක් ඒක නවත්තන්න. ඔයා monetize කරන්නම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ගොඩක් වෙලාවට channel එකට copyright වද්ද ගන්න එපා. ඒකත් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් monetize කරන්න යන වෙලාවේ. ඒකින්ද පුළුවන් තරම් ඔයාගේ content දාන්න. ඒක හොඳයි කියලා මම හිතනවා. මොකද
තව කෙනෙක්ගේ දෙයක් අපි දානවට වැඩිය අපේ උත්සාහයෙන් අපි මහන්සියෙන් හදලා දෙයක් දාන එක නෙවටින්නේ නේ. මොකද මේ YouTube එක බලාපොරොත්තු වෙන්නේ අලුත් නිර්මාණයක්. මේක හදලා තියෙන්නේ තව කෙනෙක්ගේ දෙයක් අරගෙන මේක දානවට වැඩිය තමන් අලුත් නිර්මාණයක් එළියට දාන්න ඕනේ. අලුත් දෙයක් තමන්ගේ දෙයක් එළියට දාන්න ඕනේ. අන්න ඒකයි මේකේ මූලික සමහරට අරමුණ වෙන්නේ. ඒකින්ද අලුත් දෙයක් ඉදිරිපත් කරන්න. එතකොට අර ඔයාගේ වටේ එකතු වෙන පිරිසත් වැඩි වෙනවා. ඔය අලුත් දෙයක් දෙද්දී එකතු වෙන පිරිසත් වැඩි වෙනවා. අයම්ම තේනා නේද? ඉතින් ඔය ඔක්කොම තියාගෙන තමයි ඉතින් මම මේ වීඩියෝස් හදන්නේ තන්නේ. ඉතින් මට ඔන්න ඔය කාරණා ටික ඔයාට කියන්න ඕන වුණා. අලුතින් channel එකක් පටන් ගන්න ඉන්න යාළුවෙක් නම් ඉතින් මේ මොනටයිස් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා හැම වෙලේම උත්සාහ කරන්න ඔයාගේ දෙයක් ඉදිරිපත් කරන්න. කොපිරයිට් වද්දා ගන්න එපා. මම හිතනවා මේක අලුතින් channel එකක් පටන් ගත්ත නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට යාළුවෙකුට වැදගත් ඒ වගේම channel එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ යාළුවෙකුටත් මේක වැදගත්. හිතාගෙන ඉන්න එපා, හිත ඉන්න එපා. channel එකක් පටන් ගන්න. ඔයාටම කියලා දෙයක් පටන් ගන්න. මේක වටිනවා. තවත් දවසක ඔයගේ පුංචි වීඩියෝ එකක් අරන් එන්න මම දන්න දේ මම දැනගත්ත දේ ඔයාලටත් එක්ක බෙදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුත් යාළුවෙක් නම් ඔයාලට පුළුවන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඔය උඩ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. හොඳයි. එතකොට මම වීඩියෝ එකක් දාපුවම notification ඔයාලට එනවා. ඒ වගේම මගේ යාළුවාට පුළුවන් මගේ පරණ වීඩියෝස් නරඹන්න. ඒ තුලින් මගේ ජීවිතයට දෙයක් ගන්න පුළුවන්. ව්‍යාපාරයක් සම්බන්ධව කරන්න හිතාගෙන ඉන්නවා නම් මොන හරි දෙයක් මම හිතනවා මේ වීඩියෝස් නරඹන්න. ඒ තුලින් වාගේ ජීවිතේට පුංචි හරි අත්දැකලා ගන්න පුළුවන් මේ කියලා. එහෙනම් අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝටම ජය වේවා. හැමෝටම ආදරෙයි.